11 වෙනි ශ්‍රේණිය බුද්ධ ධර්මය 3 වෙනි පාඩම බුදුකුරු දම් පුරා දිවි මග ගනිමු සපුරා. එතකොට පාර යනු පරතරයි ගංගා මහා සමුද්‍ර ආදී පරතරයි නිවන සසරේ පරතර වන්නේ නිවනයි. එබැවින් එයද පාර කියලා අපි කියනවා. පරම යන්නෙන් උත්තමාර්ථය දෙනවා. මේ අනුව බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් යන අර්ථයෙන්ද පාරමිතා කියලා අපිට කියන්න පුළුවන්. සසර දුකින් එතර වී නිවනට පැමිණීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්ති සමූහයයි. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසතුන් විසින් පුරනු ලබන උතුම් ගුණ ධර්මයි. මේවා බුද්ධකාරක ධර්ම, බුදු බව පිණිස වන ධර්ම ලෙස හඳුන්වනවා. ඊළඟට අපි සාකච්ඡා කරනවා පාරමිතා 10ක් තියෙනවා. ඒවා දස පාරමිතා නමින් හඳුන්වනවා. මේ දස පාරමිතා වලට බුද්ධකාරක ධර්මයයි කියනු ලබනවා. අපි ඊළඟට ඒක බලමු ගාථාවෙන්. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස. ඊළඟට අපි මේ දස පාරමිතා නම් කරමු. මොනවද මේ දස පාරමිතා? දාන පාරමිතාව. ඒකට කියනවා දාන පාරමිතා. ශීල පාරමිතාව. සීල පාරමිතා. නිෂ්ක්‍රම්‍ය පාරමිතාව. නික්කම්ම පාරමිතා. ප්‍රඥා පාරමිතාව. පඤ්ඤා පාරමිතා. වීර්ය පාරමිතාව. විරිය පාරමිතා. ශාන්ති පාරමිතාව. කාන්ති පාරමිතා. සත්‍ය පාරමිතාව. සත්‍ය පාරමිතා. අදිඨාන පාරමිතාව. අදිඨාන පාරමිතා. මෛත්‍රී පාරමිතාව. මෙත්තා පාරමිතා. උපේක්ෂා පාරමිතාව. උපේක්ඛා පාරමිතා. පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නන් ඒවා කරුණු 5කින් සම්පූර්ණ කරන්න ඕනේ. අත්හැරිය යුතු දේ නැත්තම් දුරු කළ යුතු දේ අකුසල්. මොනවද මේ? තණ්හාවෙන් තොරව දාන සීලාදී ගුණධර්ම පිරීම. මානයෙන් තොරව එම ගුණධර්ම පිරීම. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව එම ගුණධර්ම පිරීම. අපි කෙටියෙන් කියනවා නම් තණ්හාව, ලෝභය, මානය, උඩඟුකම, මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම. ඊළඟට ජීවිතයට එක් කරගන්න ඕනේ. මේකට අපි කුසල් කියලාත් කියනවා. කරුණාවෙන් යුක්තව දාන සීලාදී ගුණධර්ම පිරීම. උපාය කෞශල්‍ය ඥානයෙන් යුක්තව එම ගුණධර්ම පිරීම. එතකොට අපි එක කෙටියෙන් කියනවා නම් කරුණාව, අන් අය කෙරෙහි ඇති දයාව, ප්‍රඥාව, නුවණ, උපාය, කෞශල්‍ය. දස පාරමිතා තණ්හාවෙන්, මානෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන්, ප්‍රඥාවෙන් යුතුව පූර්ණය කිරීමෙන් බුද්ධත්වය අවබෝධ කරගන්න පුළුවන්. නිවන් අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය අපි අවබෝධ කරගන්න ඕනේ. මේ අවබෝධ කර ගැනීම සඳහා පිළිවෙත අනුව අපි මේ තුන්තරා බෝධියක් පිළිබඳව කතා කරනවා. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යනුවෙන්. ඊළඟ අපි කතා කරනවා මේ එක බෝධයකින් නිවන් අවබෝධ කරන බෝසත්වරු
පාරමිතා ධර්ම සම්පූර්ණ කරන පිළිවෙලක් තියෙනවා. ඒ අනුව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී යනුවෙන් එක් එක් පාරමිතාවක් තුන් වැදෑරුම් වීමෙන් දස පාරමිතාවෝ 30 වැදෑරුම් වෙනවා. පාරමිතා මට්ටම් 3යි ත්‍රිවිධ පාරමිතා. සෑම පාරමිතාවක්ම මට්ටම් 3කින් සම්පූර්ණ කරන්න පුළුවන්. එවිට මුළු පාරමිතා සංඛ්‍යාව 30ක් වෙනවා. පාරමී දේපල වස්තුව සහ අමුදරුවන් වැනි බාහිර දේ පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. උපපාරමී තම ශරීර අවයව ඇස් ඉස් මස් ලේ පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. පරමත්ත පාරමී තමාගේ ජීවිතය පවා පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. මෙන්න මේවා තමයි අපි දසපාරමිතා ගැන කතා කරන්නේ. උදාහරණයක් ලෙස අපි දාන පාරමිතාව ගමු. ත්‍රිවිධාකාර වෙන ආකාරය සාකච්ඡා කරමු. දාන පාරමිතාව. දාන පාරමී බුදු බව පතා සියලු වස්තුන් දන් දීම. දාන උපපාරමී බුදු බව පතා ශරීර අවයව දන් දීම. දාන පරමත්ත පාරමී බුදු බව පතා ජීවිතය දන් දීම. මේ අනුව සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී යන තුන් ආකාරයෙන්ම දස පාරමී වැඩිය යුතු වෙනවා. එවිට පාරමිතාවෝ 30 වැදෑරුම් වෙනවා. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පුරන්නේ පාරමී, උපපාරමී යන පිළිවෙත්ය. එවිට පාරමිතා 20 වැදෑරුම් වෙනවා. අරහත් ඵලයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී නම් මූලික ගුණධර්ම 10 සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟ අපි ගෞතම නමින් බුද්ධත්වයට පත් අපේ මහ බෝසතාණන් මේ සියලු පාරමිතා පූර්ණය කළා. සසර දුකින් එතර වෙලා ලෝවැසියන්ද එතර කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. ඒ නිසාම උන්වහන්සේ තුල වර්ධනය වූ ප්‍රඥාව හා කරුණාව ඉතාමත් උත්තරීතරයි. සසර දුක් නැති කිරීමෙන් නිවන් පසක් කර ගැනීමට පමණක් නොව මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටද පාරමිතාවන්ගෙන් ලැබෙන ආදර්ශය අප සැමට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ අපි කතා කරමු මේ දාන පාරමිතාව. කෙටියෙන් කියනවා නම් දීම. තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අත්හැර අපේක්ෂාවකින් තොරව දීම දානයයි. තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම පූජා බුද්ධියෙන් දෙන දානයයි. කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම අනුග්‍රහ බුද්ධිය ලෙස බුද්ධියෙන් දෙන දානය ලෙස අපි හඳුන්වනවා. දානය පාරමිතා වීමට නම් තණ්හාවෙන්, මානෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන්, ප්‍රඥාවෙන් සිදු කරන්න ඕනේ. මේ අනුව අපි කෙටියෙන් සාකච්ඡා කරනවා නම් තමන් සතු දෙයක් ලෝභයෙන් තොරව අනුන්ට දීම දන් දීම. ප්‍රධාන ආකාර දෙකයි. පූජා බුද්ධියෙන් දීම, ගුණවතුන්ට පිදීම. අනුග්‍රහ බුද්ධියෙන් දීම, දුප්පතුන්ට උපකාර කිරීම. මේ යටතේ ආදර්ශවත් ජාතක කතා තියෙනවා. වෙස්සන්තර ජාතකයේ වස්තු දන් දීම පාරමී. සිවි ජාතකයේ ඇස් දන් දීම උපපාරමී. සස ජාතකයේ ජීවිතය දන් දීම පරමත්ත පාරමී යනුවෙන් දාන පාරමිතාවක් වශයෙන් පූර්ණය කළ උතුමෝ එය.
දාන පාරමී වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීමෙන් දෙස්සාන්තර ජාතකය මතක් වෙනවා. දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීමෙන් සිවි ජාතකය අපිට මතකෙ නේනවා. දාන පරමත්ත පාරමී වශයෙන් තම ශරීරයේ දන් දීමෙන් සස ජාතකය දැන ත්‍රිවිධාකාරයෙන් මෙම පාරමිතාව පූර්ණය කළා තියෙනවා. නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන උතුමෝ මෙම ගුණධර්ම ටිකෙන් ටික දියුණු කර ගන්නවා. මෙය සමාජගත ජීවිතයේදී ඉතාමත් වැදගත් ගුණධර්මයක්. පුරුදු පුහුණු කිරීම ඉතාම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම හිතනවා. ඊළඟට අපි කතා කරනවා ශීල පාරමිතාව. සදාචාරය. කය සහ වචනය සංවර කර ගැනීම. අංශ 2. චාරිත්‍ර සීලය කළ යුතු දේ කිරීම වත් පිළිවෙල. වාරිත්‍ර සීලය නොකළ යුතු දෙයින් වැළකීම. පස්පව් ආදියෙන් වැළකීම. ජාතක කතා පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳ සීල විමර්ශා ජාතකය, සංකපාල ජාතකය. තොර මේ සමාජයේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ හැකියාව අපිට ලැබෙනවා. ඊළඟට අපි කතා කරනවා නිෂ්ක්‍රම්‍ය පාරමිතාව. අත්හැරීම. ගිහි ජීවිතයේ පස්කම් සැපතට රූප, ශබ්ද ආදියට ඇති ආශාව අත්හැරීම. ඉන්ද්‍රියන් පිනවීමේ ඇති తాවකාලික බව හා එහි ආදීනව වටහා ගැනීම. මේකට අපි ජාතක කතාවකින් කතා කළොත් මඛාදේව ජාතකය. ශිෂ්‍ය ජීවිතයට අධ්‍යාපනයේ කටයුතු යනුවෙන් බාධාකාරී විනෝදාංශ කැපකිරීම. අත්හැරීම කියන එකට අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරනවා ප්‍රඥා පාරමිතාව. නුවණ. ලෝකේ යථා ස්වභාවය ඇති සැටියෙන් දැන ගැනීම. එතකොට මේ ප්‍රඥාව වැඩි හැකි ක්‍රම සුතමය ප්‍රඥාව ඇසීමෙන් කියවීමෙන් ලබා ගන්නා දැනුම. චිත්තාමය ප්‍රඥාව සිතීමෙන් ලබා ගන්නා දැනුම. භාවනාමය ප්‍රඥාව භාවනාවෙන් ලබා ගන්නා අවබෝධය. ජාතක කතාව සත්තුපත්ත ජාතකය, උම්මග්ග ජාතකය. ඊළඟට අපි කතා කරනවා වීර්ය පාරමිතාව. තේරුම, උත්සාහය. ආරම්භ කළ යහපත් ක්‍රියාවෙහි අරමුණු ඉටුවන තෙක් අත් නොහැරීම. අවස්ථා 3ක් තියෙනවා. ආරම්භක ධාතු වැඩක් පටන් ගැනීමේ උත්සාහය. නික්කම ධාතු බාධා මැද ඉදිරියට යාම. පරක්කම ධාතු ජයග්‍රහණිතෙක් උත්සාහය පැවැත්වීම. ජාතක කතාවලට උදාහරණයක් වන්නූපත ජාතකය. වන්නූපත ජාතකය අපිට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. ඊළඟ අපි කතා කරනවා ශාන්ති පාරමිතාව. ඉවසීම. පැමිණෙන දුක් කරදර නිന്ദා අපහාස ඉදිරියේ සිට වෙනස් කර නොගෙන සිටීම. වැදගත්කම තමයි මේකේ පරිගැනීමෙන් වැළකීම සහ අටලෝ දහමින් ලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් ආදීන් කම්පා නොවීම. අපිට මේ ශාන්ති පාරමිතාවට ජාතක කතාවකින් කතා කරනවා නම් ශාන්තිවාදී ජාතකය. ශාන්තිවාදී තවුසාගේ කතාව මීට පෙර ඔබ ඉගෙනගෙනත් ඇති. ඒ පිළිබඳව සිහියට නගා ගන්න. ගැටුම අවම කරගනිමින් සාමකාමීව විසඳා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. සෙසු පාරමිතා. සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන සෙසු පාරමිතා පිළිබඳව අපි ඉතා කෙටියෙන් සාකච්ඡා කරමු. සත්‍ය පාරමිතාව ජීවිතය යාමට සිදුවද බොරු නොකීම සහ පොරොන්දු රැකීම. මහා
සුත සෝම ජාතකය. අදිෂ්ඨාන පාරමිතාව යහපත් අරමුණු ඉටු කර ගැනීමට ඇති දැඩි සිත. තේමීය ජාතකය. මෛත්‍රී පාරමිතාව මිතුරන්ට මෙන්ම සතුරන්ටත් එක හා සමානව හිතවත් වීම. උපේක්ෂා පාරමිතාව සැපේදිත් දුකේදිත් සිතේ මැදහත් බව සමබර බව පවත්වා ගැනීම. ඊළඟට අපි කතා කරනවා මේ දස පාරමිතා එකිනෙකට සම්බන්ධ වන ආකාරය. මේවා පිරීම නිසා පුද්ගලයා තුළ මනා සංවර්ධනයක් ඇති වෙනවා. බලවත් පරාර්ථ සේවයක් සිදු වෙනවා. දැහැමි ක්‍රියාශීලී සහ මිත්‍රශීලී සමාජයක් ගොඩනැගෙනවා. අවසාන ඉලක්කය වන නිවන් අවබෝධ කර ගැනීමට පසක් කර ගැනීමට හැකියාව ඇති වෙනවා. දැන් අපි සාරාංශයක් වශයෙන් මේ පාරමිතා පිළිබඳව සාකච්ඡා කරමු. පාරමිතා හෙවත් බුද්ධකාරක ධර්ම සසර සයුරින් නිතර වීමට සම්පූර්ණ කරන ගුණධර්ම සමූහය හෙවත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් පාරමිතා කියනවා. එබඳු පාරමිතා 10ක් තියෙනවා. මේවට අපි දස පාරමිතා කියනවා. දාන පාරමිතාව, ශීල පාරමිතාව, නිෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව. අපිට ගාථාවකිනුත් මේ දස පාරමිතා හඳුන්වන්න පුළුවන්. දානං සීලංච නික්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිට්ඨානං මෙත්තු පෙක්ඛාති මේ දස. පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නකු ඒවා සම්පූර්ණ කළ යුතු කරුණු 5යි. අත්හැරීම, තණ්හාවෙන් තොරව දාන දීම, දාන සීලාදී ගුණධර්ම පිරීම, මානෙන් තොරව එම ගුණධර්ම පිරීම, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව එම ගුණධර්ම පිරීම, ජීවිතයට එක් කර ගැනීම, කරුණාවෙන් යුක්ත දාන සීලාදී ගුණධර්ම පිරීම, උපාය කෞශල්‍ය ඥානයෙන් යුක්තව එම ගුණධර්ම පිරීම. ඊළඟට අපි තුන්තරා බෝධිය කතා කරමු. සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. සෑම පාරමිතාවක්ම කොටස් වන අතර එය ආකාර 3යි. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. දාන පාරමිතාව ත්‍රිවිධාකාර වන ආකාරය. දාන පාරමී බුදු බව පතා සියලු වස්තුන් දන් දීම. දාන උපපාරමී බුදු බව පතා ශරීර අවයව දන් දීම. දාන පරමත්ත පාරමී බුදු බව පතා ජීවිතය දන් දීම. එක් එක් බෝධියකින් නිවන් අවබෝධ කරන බෝසත්වරු පාරමිතා ධර්ම සම්පූර්ණ කළ යුතු පිළිවෙල. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරු 1. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී යන 3 ආකාරයෙන්ම දස පාරමී වැඩි යුතුය. එවිට පාරමිතාවෝ 30 වැදෑරුම් වෙනවා. 2. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරු පාරමී, උපපාරමී යන පිළිවෙත් පිරිය යුතුය. එවිට පාරමිතා 20 වැදෑරුම් වෙනවා. 3. අරහත් ඵලයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරු පාරමී නම් මූලික ගුණධර්ම 10 සම්පූර්ණ කළ යුතුය. ඊළඟ අපි කතා කරනවා මේ දාන පාරමිතාව කියන්නේ මොකක්ද කියලා. දානීය යනු තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තම අයිතිය අතහැර අපේක්ෂාවෙන් තොරව දීමයි. පූජා බුද්ධියෙන් දෙනු ලබන දාණය. තමන්ට වඩා උසස් සීලාදී ගුණධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම. අනුග්‍රහ බුද්ධියෙන් දෙන දාණය. කෙනෙකුගේ අසරණකම ගැන සිතා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් යමක් පරිත්‍යාග කිරීම. දාන පාරමිතාව තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව දානය දීමයි. බෝසත්වරු දාන පාරමිතාව පූර්ණණය කරන ත්‍රිවිධ ආකාරය. දාන පාරමී වශයෙන් තමන්ගේ භෞතික සියලු
වස්තුන් දන් දීම. දාන උපපාරමී වශයෙන් තමන්ගේ ශරීර අවයව දන් දීම. දාන පරමත්ත පාරමී වශයෙන් තම ශරීරය දන් දීම. අප මහා බෝසතාණන් දාන පාරමිතාව පූර්ණය කළ ආකාරය දැක්වෙන ජාතක කතා විස්සන්තර ජාතකය, සිවි ජාතකය, සස ජාතකය. ඊළඟට අපි දෙක කතා කරනවා සීල පාරමිතාව. සීලය කියන්නේ කය වචනය දෙකෙහි සංවර බවයි. කායික සීල සංවරය යනු ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය යන අකුසලයන්ගෙන් වැළකීම. වාචික සීලයේ සංවරය යනු බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන අර්ථයෙන් සිදු කරන ලබන අකුසලයන්ගෙන් වැළකීමයි. සීල පාරමිතාව යනු තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීමයි. බෝසත්වරු සීල පාරමිතාව සම්පූර්ණ කරන පියවර 3. තම බාහිර වස්තු විනාශ වුවද සීලය කඩ නොකිරීම සීල පාරමී. තම ශරීර අවයව විනාශ වුවද සීලය කඩ නොකිරීම සීල උපපාරමී. තම ජීවිතයේ විනාශ වුවද සීලය කඩ නොකිරීම සීල පරමත්ත පාරමී. අප මහා බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පූර්ණය කළ ආකාරයේ සීල විමර්ශා ජාතකයෙන් ගෙනහැර දක්වන්න පුළුවන්. සිල්වත් තැනෙකු තුල තැකිය හැකි ලක්ෂණ. පවින් වැළකීම, අනුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, දේපල ආරක්ෂා කිරීම, අනුන්ගේ ජීවිතවලට හා දේපලවලට ගරු කිරීම, වැරදි කාම සේවනයෙහි නොයෙදීම, අනුන්ට නොවැරදීම, කේලමින් හිස් වචන වලින් රළු වචනෙන් අනුන්ට පීඩා නොකිරීම, ප්‍රියවාදී වීම, මද්යසාර භාවිතයෙන් වැළකීම. සිල්වත් තැනැත්තුක ලෙස ජීවත් වීම තුළින් ලැබෙන ප්‍රතිඵල 1. සමාජය තුළ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකිවීම. සමගියෙන් සහයෝගයෙන් ජීවත් වීමට හැකිවීම. කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීමට හැකිවීම. ඊළඟ අපි කතා කරනවා 3. නෙක්ඛම්ම පාරමිතාව. නෙක්ඛම්ම පාරමිතාව යනු තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු පංචකාම සම්පත්තියෙන් ඉවත් වීමටයි. බෝසත්වරු නෙක්ඛම්ම පාරමිතාව පූර්ණය කරන ආකාර 3 මොනවාද? 1. තම බාහිර වස්තු අඹදරුවන් අත්හැරීම නෙක්ඛම්ම පාරමිතාව. ශරීර අවයව ඇති වුවත් කාමයන්ගෙන් වෙන් වී සිටීම නෙක්ඛම්ම උපපාරමිතාව. ජීවිතයට හානියක් වුවද කම්සප්ප නොවිදීම නෙක්ඛම්ම පරමත්ත පාරමිතාව. අප මහා බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පූර්ණය කළ ආකාරය දැක්වෙන ජාතකයක් ලෙස අපිට මඛාදේව ජාතකය පෙන්වන්න පුළුවන්. නෙක්ඛම්ම පාරමිතාව තුලින් අපගේ ජීවිතයට එක් කරගන්න පුළුවන් දෑ මොනවාද? මානසික සමබරතාවයෙන් කටයුතු කිරීමේ හැකියාව. සැහැල්ලු මනසකින් යුක්තව සෞඛ්‍ය සම්පන්නව හා සදාචාරාත්මකව දෛනික කටයුතු කිරීමේ හැකියාව. ඊළඟට අපි කතා කරනවා ප්‍රඥා පාරමිතාව. ප්‍රඥාව යනු ජීවිතය හා ලෝකය පිළිබඳ ඇතිතතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීමයි. ලෞකික ප්‍රඥාව යනු එදිනෙදා කටයුතු වලදී අවශ්‍ය වන ප්‍රඥාවයි. ලෝකෝත්තර ප්‍රඥාව යන සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාවයි. ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම 3 මොනවාද? චිත්තාමය ප්‍රඥාව. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම. 2. සුතමය ප්‍රඥාව. සවන් දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම. 3. භාවනාමය ප්‍රඥාව. භාවනාවෙන් නුවණ දියුණු කර ගැනීම. ප්‍රඥා පාරමිතාව යනු තණ්හාවෙන්, මානෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් යුතුව තම ප්‍රඥාව දියුණු කිරීමයි. බෝසත්වරු ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන ආකාර 3 මොනවාද? සියලු භෞතික වස්තු කෙරේ බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමිතා. ශරීරාංග ගැන නොසලකා
ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥා උපපාරමිතා. ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම. ප්‍රඥා පරමත්ත පාරමී. ප්‍රඥා පාරමිතාවේ ආදර්ශය අපට උපකාරී වන අවස්ථා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට, සමාජගත ජීවිතයේ කටයුතු සාර්ථක කර ගැනීමට. ඊළඟට අපි කතා කරමු වීර්ය පාරමිතාව. වීර්ය යනු උතුම් බලාපොරොත්තුවක් ඉටු වෙනතුරු නොපසු බට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයි. වීර්ය පාරමිතාව යනු තණ්හාවෙන්, මාන්නයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව තමන්ගේත් අනුන්ගේත් අභිවෘද්ධිය පිණිස ගන්නා වූ බලවත් උත්සාහය වීර්ය පාරමිතාවයි. වීර්ය පාරමිතාව තෙවදෑරුම් වෙනවා. ආරම්භක ධාතු. යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත යුතු ජීවිතය. නික්කම ධාතු. ඉදිරිපත් වීමේදී ඇති කරගත යුතු වීර්ය. පරක්කම ධාතු. නිරත වීමේදී ඇති කරගත යුතු වීර්ය. බෝසත්වරු වීර්ය පාරමිතාව සම්පූර්ණ කරන ආකාර තුන මොනවාද? බාහිර වස්තුවලට ආශාවෙන් වීර්ය අත් නොහැරීම වීර්ය පාරමිතාව. ශරීරාංගවලට ආශාවෙන් වීර්ය අත් නොහැරීම වීර්ය උපපාරමිතාව. ජීවිතයට ආශාවෙන් වීර්ය අත් නොහැරීම වීර්ය පරමත්ත පාරමිතාව. අප මහා බෝසතාණන් වීර්ය පාරමිතාව පිරූ ආකාරයේ දැක්වෙන ජාතක කතාව වන්නුපත ජාතකය. සමාජගත ජීවිතයට වීර්ය පාරමිතාවෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශ මොනවාද? යම් අරමුණක් පෙරදැරිව ඒ අරමුණ සාර්ථක කරගන්න අතුරු නොපසුබට උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වෙනවා. යමක් ආරම්භ කිරීමේදී, ඉදිරිපත් වීමේදී හා නිරත වීමේදී වීර්ය ඇති කර ගැනීමෙන් සාර්ථකත්වයට පැමිණිය හැකිවීම. ශිෂ්‍ය ජීවිතයේදී වීර්යවන්ත භාවයට ඉවහල් වන අවස්ථා. තරඟ විභාග ආදියෙන් ජය ගැනීමට, කුසලතා සම්මාන සහතික ලබා ගැනීමට, වැඩිහිටියන්ගේ ප්‍රශංසා, සමාජයේදී ගෞරවය ආදී ළඟා කර ගැනීමට හැකිවීම. ඊළඟට අපි ශාන්ති පාරමිතාව සාකච්ඡා කරනවා. ශාන්තිය යනු බාහිර පුද්ගලයාගේ අදහස් වලින් හා පරිසරයෙන් වන දුෂ්කරතා, මානසික හා කායික පීඩා ආදී ඉවසීමයි. ශාන්ති පාරමිතාව යනු තණ්හාවෙන්, මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව ඉවසීම ප්‍රගුණ කිරීමයි. බෝසත්වරු ශාන්ති පාරමිතාව පූර්ණය කරන ආකාර තුන මොනවාද? සියලු බාහිර වස්තු වලට වඩා හානි නොසලකා ඉවසීම ශාන්ති පාරමිතාව. ශරීර අවයව වලට වන හානි නොසලකා ඉවසීම ශාන්ති උපපාරමිතාව. ජීවිත විනාශයට වන හානි නොසලකා හැරීම ශාන්ති පරමත්ත පාරමිතාව. අප මහා බෝසතාණන් ශාන්ති පාරමිතාව පිරූ ආකාරය පැහැදිලි වන ජාතක කතාව මොකක්ද? ශාන්තිවාදී ජාතකය. ඊළඟට අපි කතා කරනවා 7 සත්‍ය පාරමිතාව. සත්‍ය පාරමිතාව යනු තණ්හාවෙන්, මාන්නයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව සත්‍යවාදී භාවය ප්‍රගුණ කිරීමයි. බෝසත්වරු සත්‍ය පාරමිතාව පූර්ණය කළ ආකාර තුන මොනවාද? 1. බාහිර වස්තු විනාශ වී ගියද සත්‍යගරුක වීම සත්‍ය පාරමිතා. 2. ශරීර අවයව විනාශ වී ගියද සත්‍යගරුක වීම සත්‍ය උපපාරමිතා. ජීවිතයේ විනාශ වී ගියද සත්‍යගරුක වීම සත්‍ය පරමත්ත පාරමිතා. අප මහා බෝසතාණන් සත්‍ය පාරමිතාව පිරූ ආකාරයේ පැහැදිලි වන ජාතකය වන්නේ වට්ටක ජාතකයයි. ඊළඟට 8 අදිෂ්ඨාන පාරමිතාව. අදිෂ්ඨානය යනු යහපත් අභිමතාර්ථයක් මුදුන්පත් කර ගැනීමට උපදවාගත් සිත වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගැනීම අදිෂ්ඨානයයි. අදිෂ්ඨාන පාරමිතාව යනු තණ්හා, මාන හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී
කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව අදිෂ්ඨානය ප්‍රගුණ කිරීමයි. බෝසත්වරු අදිෂ්ඨාන පාරමිතාව පූර්ණ කරන ආකාරය බාහිර වස්තු විනාශුවද අත් නොහරින අදිෂ්ඨාන පාරමිතා. ශරීර අවයව විනාශ වුවද අත් නොහරින අදිෂ්ඨාන උපපාරමිතා. ජීවිතයේ විනාශ වුවද අත් නොහරින අදිෂ්ඨාන පරමත්ත පාරමිතා. ඊළඟ 9 වෙනි එක කතා කරනවා මෛත්‍රී පාරමිතාව. මෛත්‍රී යනු කිසිවෙකු කෙරේ වෛරයක්, ද්වේෂයක් ඇති නොකොට සියලු සත්වයෝ සුවපත් වෙත්වායි සිත පුරුදු කිරීමයි. මෛත්‍රිය පාරමිතාව යනු තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා උපාය කුසලතාවෙන් යුතුව මෛත්‍රිය සැමට පැතිරවීමෙන් ලබන පුහුණුවයි. බෝසත්වරු මෛත්‍රී පාරමිතාව පූර්ණය කරන ආකාර 3. මෛත්‍රී සහගත කාය කර්ම, කයින් ක්‍රියාවෙන්. මෛත්‍රී සහගත වාචී කර්ම, වචනයෙන් කතා බහින්. මෛත්‍රී සහගත මනෝ කර්ම, සිතින් මනසින්. බෝසත්වරු මෛත්‍රී පාරමිතාව පූර්ණය කරන ආකාර 3. බාහිර වස්තුන්ට හානි වුවද මෛත්‍රිය වැඩිම, මෙත්තා පාරමිතාව. ශරීර අවයවවලට හානි සිදුවද මෛත්‍රිය වැඩිම, මෙත්තා උපපාරමිතාව. ජීවිතයේ විනාශ වුවද මෛත්‍රිය වැඩිම, මෙත්තා පරමත්ත පාරමිතාව. අපමහ බෝසතාණන් මෛත්‍රී පාරමිතාව පිරූ ආකාර දැක්වෙන ජාතක කතා තමයි මහා කපි ජාතකය, මග මානවක ජාතකය. මෛත්‍රිය ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල. සතුරු බියෙන් තොරව හිත මිතුරන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි වෙනවා. සුවසේ නිදයි, සුවසේ පුබුදී, පාපී සිහින නොදකි, මිනිසුන්ට සේම නොමිනිසුන්ටද ප්‍රිය වෙනවා. දේව රැකවරණය ලබනවා. ගින්නෙන්, වසවිසෙන් ආදියෙන් අනතුරු නොවේ. සිත සමාධිගත වේ. පෙනුම පැහැපත් වේ. මම්මුලා නොවි මිය යයි. මරණින් මතු බඹලොව උපදී. ඊළඟට අපි කතා කරනවා 10 වෙනි පාරමිතාව, උපේක්ෂා පාරමිතාව. උපේක්ෂාව යනු මැදිහත් බවයි. එනම් කිසියම් පුද්ගලයෙකු හෝ වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් හෝ අමුතු පිළිකුලක් හෝ ඇති කර නොගෙන සමසිත පැවැත්වීමයි. උපේක්ෂා පාරමිතාව යනු තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව මැදහත්ව කටයුතු කිරීමට පුහුණු වීමයි. බෝසත්වරු උපේක්ෂා පාරමිතාව පූර්ණ කරන ආකාර 3. බාහිර වස්තු විනාශ වුවද මැදහත්ව කටයුතු කිරීම, උපේක්ඛා පාරමී. ශරීර අවයව විනාශ වුවද මැදහත්ව කටයුතු කිරීම, උපේක්ඛා උපපාරමී. ජීවිතයේ විනාශ වුවද මැදහත්ව කටයුතු කිරීම, උපේක්ඛා පරමත්ත පාරමී. බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව පිරූ ආකාරය පැහැදිලි වන ජාතකය තමයි ලෝමහංස ජාතකය. ඊළඟට අපි කතා කරනවා දස පාරමිතා පිරීමේ ඇති වැදගත්කම. 1. පුද්ගලයා තුළ මනා සංවර්ධනයක් ඇතිවීම. 2. ඔහුගෙන් බලවත් පරාර්ථ සේවයක් සිදුවීම. 3. අපේ ජීවිත වඩාත් වටිනා ජීවිත බවට පත් කර ගැනීමට හැකිවීම. 4. බෝධිසත්ව ආදර්ශ ඇති සමාජයක් බිහි කිරීමට හැකිවීම. 5. නිවන අවබෝධ කරගන්නට පුළුවන් වීම. අවසාන වශයෙන් අපි මෙම දස පාරමිතාවල ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමු. පාරමිතා යන්නෙහි තේරුම කුමක්ද? පාර යනු පරතර හේවත් කෙලවරයි. සංසාරයේ පරතර වන නිවනට පමුණුවන පිළිවෙත් පාරමිතා නම් වේ. එසේම පරම හේවත් උත්තම බෝසතුන් විසින් පුරනු ලබන උතුම් ගුණ ධර්ම යනුද මෙහි අර්ථය ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟ අපි කතා කරනවා බුද්ධකාරක ධර්ම හේවත් දස පාරමිතා නම් කරන්න. දාන පාරමිතාව, ශීල පාරමිතාව, නිෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව,
සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව. පාරමිතා පූර්ණේ කිරීමේදී දුරු කළ යුතු අකුසල් සහ ඇති කරගත යුතු කුසල් මොනවාද? දුරු කළ යුතු දේ තණ්හාව, මානය, මිත්‍යා දෘෂ්ටිය. ඇති කරගත යුතු දේ කරුණාව සහ ප්‍රඥාව, උපාය කෞශල්‍ය. පාරමිතා සම්පූර්ණ කරන මට්ටම් 3. ත්‍රිවිධ පාරමිතා මොනවාද? පාරමී, දීපල, අමුදරුවන් වැනි බාහිර වස්තු පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. උපපාරමී, ඇස්, ඉස්, මස්, ලේ ආදී ශරීර අවයව පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. පරමත්ත පාරමී, තමාගේ ජීවිතය පවා පරිත්‍යාග කරමින් ගුණදහම් පිරීම. මේ අනුව දස පාරමිතා 10 වැඩි කිරීම 3 30ක් වේ. දාන පාරමිතාවේදී දානයේ දිය හැකි ප්‍රධාන ආහාර දෙක කුමක්ද? 1. පූජා බුද්ධියෙන් දන් දීම. තමන්ට වඩා ගුණවතුන්ට, බුදු, පසේබුදු, මහරහත් වහන්සේලාට දන් දීම. අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම. තමන්ට වඩා දුගී මගී යාචකාදීන්ට, අසරණයන්ට දන් දීම. දාන පාරමිතා අවස්ථා 3 සඳහා උදාහරණ ලෙස දැක්වෙන ජාතක කතා මොනවාද? දාන පාරමී, වස්තු දන් දීම, වෙස්සන්තර ජාතකය. දාන උපපාරමී, ඇස් දන් දීම, සිවි ජාතකය. දාන පරමත්ත පාරමී, ජීවිතය දන් දීම, සස ජාතකය. චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය යනු මොනවාද? චාරිත්‍ර සීලය කළ යුතු දේ කිරීම, වැඩිහිටියන්ට සැලකීම, වත්පිළිවෙත් කිරීම. වාරිත්‍ර සීලය නොකළ යුතු දේයින් වැළකීම, පස්පව්, දස අකුසල් වලින් වැළකීම. ප්‍රඥා පාරමිතාව දියුණු කරගත හැකි ක්‍රම 3 මොනවාද? 1. සුතමය ප්‍රඥාව, ඇසීමෙන් හා පොතපත කියවීමෙන් ලබා ගන්නා දැනුම. 2. චිත්තාමය ප්‍රඥාව, තමාම විමසා බලා සිතා මතා ලබා ගන්නා දැනුම. චින්තාමය ප්‍රඥාව, තමාම විමසා බලා සිතා බලා ලබා ගන්නා දැනුම. භාවනාමය ප්‍රඥාව, භාවනා කිරීමෙන් ලබා ගන්නා අවබෝධය. වීර්ය පාරමිතාවේදී වීර්ය දැරිය යුතු අවස්ථා 3 මොනවාද? 1. ආරම්භක ධාතු, කටයුත්තක් පටන් ගැනීමේදී ඇති කරගන්නා වීර්ය. නික්කම ධාතු, බාධා පැමිණ විට නොනැවතී ඉදිරියට යාමට ගන්නා වීර්ය. පරක්කම ධාතු, අරමුණ ඉටුවන තෙක්ම නොපසුබටව කටයුතු කිරීමට ගන්නා වීර්ය. පහත් ජාතක කතා අයත් වන්නේ කවර පාරමිතාවකටද? වන්නුපත ජාතකය, ශාන්තිවාදී ජාතකය, මකාදේව ජාතකය, සීල විමර්ශා ජාතකය. වන්නුපත ජාතකය වීර්ය පාරමිතාව, ශාන්තිවාදී ජාතකය ශාන්ති පාරමිතාව, මකාදේව ජාතකය නිෂ්ක්‍රම්‍ය පාරමිතාව, සීල විමර්ශා ජාතකය සීල පාරමිතාව. අදට මෙම පාඩමේ අපි සාරාංශය සාකච්ඡා කරමු. සාරාංශය. සසර සයරින් ඈතර වීමට සම්පූර්ණ කරන ගුණධර්ම සමූහය බුද්ධ කාරක ධර්ම එවත් පාරමිතා නම් වේ. පාරමිතා 10කි. දානාදී ගුණධර්ම තණ්හාවෙන්, මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව වැඩීම පාරමිතා නම් වේ. සෑම පාරමිතාවක්ම පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් කොටස් වේ. බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියක් එක් බෝධියකට පැමිණ නිවන් දැකීමට පාරමිතා ප්‍රගුණ කිරීමෙන් හැකිවන අතර බෝසත් ගුණ වැඩීමට අපද පාරමිතා පුහුණු කළ යුතුය. එමගින් දෙලොව යහපතම සිදුවේ. සදාචාරවත් සමාජයකට දාන, සීලාදී ගුණධර්ම වටිනා මඟ පෙන්වීමක් කරයි.
අදට මෙම පාඩම අවසానයි. ඔබ සැමට තෙරුවන් සරණයි. මගේ YouTube channel එක subscribe කර නොමැති නම් subscribe කරන්න, bell icon එකද click කරන්න. තෙරුවන් සරණයි.